Hai කොහොමද දෙගෙන ආවේ හදවතක් හදවතට තක්කාලි ගෙඩියක් හදවතක් ඇත්තට මේ හදවත කිව්වොත් හරි මොකද මේ හදවත සුරක්ෂිත කරන දෙයක් තමයි මේක ඒ වගේම මේ ප්‍රතිශක්තිය වැඩි කරනවා සංග්‍රහවත් කරනවා ඒක තමයි අර ගැල්ලමයි මොනේ තියන්නේ ඊට පස්සේ ඇස් පේනි වැඩි කරන ඇස් ලස්සන කරනවා ඊට පස්සේ විශේෂයෙන් මේ ගෑස්ට්‍රික් තියෙන කට්ටිය ඉන්නවා නම් ලබද්දේ තියෙන කට්ටිය ඉන්නවා නම් හොඳ දෙයක් මේක. ආමාශය සුද්ධ කරනවා. ඊට පස්සේ මේ ඇගේලේ සුද්ධ කරනවා, පිරිසිදු කරනවා. ඊට පස්සේ මේ කැන්සර් රෝගීන් හොදයි කැන්සර් තියෙන කට්ටියට මේකේ ජූස් එකක් හදලා බොන්න තිබ්බනම් මාර පහසුවක් වෙයි. හරිද? තක්කලිගෙන් දිව්‍ය ඖෂධයක්. ඒ වගේම මේ දන්නවද ලෝකයේ වැඩියෙන් අලෙවි වෙන දිවයිනේ වැඩියෙන් දිවෙන නෙමෙයි ලෝකයේම වැඩියෙන්ම අලෙවි වෙන පළතුර මේක එළවලුවන් නෙමෙයි පළතුරුවක්. ඕකේ. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන පළතුර තක්කාලි. හොඳට මතක තියාගන්න සාමාන්‍ය දෙන ප්‍රශ්නයක් තක්කාලි. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන පළතුර. මේක මේ විටමින් A C K E තියෙනවා. ඊට පස්සේ පොටෑසියම් තියෙනවා. වගේ තව දේවල් තියෙනවා මට මතකත් නැහැ. ඕකේ. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මේ තක්කාලි ගැන කියලා මේ වෙනම රටක් තියෙනවා. මතක් වෙනවද ස්පාඤ්ඤේ. ස්පාඤ්ඤේ මේ තියෙනවා මේ නගරයක් බූනෝල් කියලා. බූනෝල් කියන නගරයක් තියෙනවා. ඒකේ තක්කාලි වලින් ගහ ගන්නවා. තක්කාලි වලින් ගහන තක්කාලි උත්සවයක් තියෙනවා. තක්කාලි සමරන උත්සවයක් ලෝකෙම ප්‍රසිද්ධයි. හැමෝම දන්නවා ස්පාඤ්ඤේ තියෙන තක්කාලි උත්සවේ. ඔයාලට ඕනම් වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. හරිද? ලෝකෙම තියෙන තක්කාලි උත්සවේ තක්කාලි වලට විතරක් දිනයක් තාගෙන උත්සවයක් තියෙන රට තමයි ස්පාඤ්ඤේ. ඒ වගේම මම ආයේ කියන්නම් ලෝකයේ වැඩියෙන් අලෙවි වෙන පළතුරක් තක්කාලි. හරිද? දන්නේ දෙයක් ඉගෙන ගත්තා නම් තව දේවල් දැනගත්තා නම් ෆලෝ කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙම කරොත් මාත් තක්කාලි වලින් ගහ ගන්නවා. ඕකේ? මේ දෙයක් කියන්නම තුණා. තක්කාලි උත්සවයේ තියෙන්නේ 1000 පටන් ගන්න තියෙන්නේ 1945 අගෝස්තු වල අවසාන බදාදා. ඒ ආකාරයෙන් දිගටම මේ වෙනකම් හැම අවුරුද්දකම අගෝස්තු මාසේ අවසාන බදාදා තියෙනවා තක්කාලි උත්සවය. සෝරි කියන්න අමතක වෙච්ච එක තමයි.